කතා බලමු. කාර්යාල ක්‍රමය යටතේ සූචිගත කිරීම. ලිපි ලේඛන තබා ගන්නෙකු වශයෙන් ලිපිකරුවගේ කාර්යක්ෂමතාවය රඳා පවතින්නේ විෂය මාතෘකාව, විෂය අංකය හෝ ගොනු අංකය සඳහන් කළ විට අදාළ ගොනුව ඉක්මනින් සොයා ගැනීමේදී ඔහු දක්වන දක්ෂතාවය මතය. සූචිගත කිරීම යනු ලියවිලි පහසුවෙන් සොයා ගැනීමට උපයෝගී කරගන්නා ක්‍රමයකි. අංක අනුපිළිවෙලට හා ආකාරාදී පිළිවෙලට සූචිපත්‍ර සකස් කළ හැකිය. ලිපිගොනු අංක පිළිවෙලටත් සූචිපත්‍ර ආකාරාදී පිළිවෙලටත් තැබිය හැකිය. රෙගුලාසි චක්‍රලේඛ පූර්වාදර්ශ විධාන තිබෙන තැන් පහසුවෙන් සොයා ගැනීමට භාවිතා කළ හැක. ලියකියවිලි සොයා ගැනීමේ චලනපත් ක්‍රමය. මාණ්ඩලික නිලධාරීන් වෙත හා වෙනත් ශාඛාවලට යවන ලද ගොනු පිළිබඳ සටහනක් තබා ගැනීම සඳහා චලනපත් පවත්වාගෙන යා යුතුය. චලනපත් 3-5 ප්‍රමාණය වන අතර ඉහළ කෙළවරේ ගොනු අංකය හා විෂය සඳහන් විය යුතුය. අවලම්බන ගොනුවක් විෂය ලිපිකරුගේ භාරයෙන් ඈත් වූවාහම එම ගොනුව යවනු ලබන්නේ කා වෙතද යන්න පැන්සලෙන් චලනපත්‍රයේ සඳහන් කළ යුතු අතර චලනපත්‍රය සූචි කාඩ් බඳුනේ අංක පිළිවෙලට තැබිය යුතුය. ගොනුවක නැවත විෂය ලිපිකරුට ලැබුණු පසුව කාඩ් පත්‍රයේ සටහන කපා හැර එය සූචි කාඩ් බඳුනෙන් ඉවත් කරගත යුතුය. කලින් කළ අඩු වශයෙන් දෙසතියකට වරක්වත් චලනපත් පරීක්ෂා කර බැලිය යුතු අතර යම් ගොනුවක ආපසු ලැබිය යුතු කාලය ඉක්මවා ගොස් ඇතනම් ඒ බව අදාළ නිලධාරියාගේ අවධානයට යොමු කළ යුතුය. ලේඛන ඉවත් කිරීම. ආයතන සංග්‍රහයේ 8 වන පරිශිෂ්ටයේ දක්වා ඇත. ලේඛන ආරක්ෂා කිරීම හා අනවශ්‍ය ලේඛන විනාශ කිරීම පිළිබඳ වගකීම සෑම දෙපාර්තමේන්තු ප්‍රධානියෙකු වෙතම පැවරේ. ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාගෙන් විමසා නියමිත කාල පරිච්ඡේදයකට පසු විනාශ කළ යුතු ලේඛන වල ලයිස්තුවක් සකස් කිරීමෙන් කලින් කල එම ලයිස්තු සංශෝධනය කිරීමත් දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ වගකීම වේ. ලේඛන ආරක්ෂා කර තබා ගැනීම හා අනවශ්‍ය ලේඛන විනාශ කිරීම පිළිබඳ කටයුතු කිරීම කාර්යක්ෂම අන්දමින් ඉටුවන බවට වග බලා ගැනීම දෙපාර්තමේන්තුවේ කාර්යාල පරිපාලන නිලධාරී වෙත පැවරී ඇති වගකීමකි. ලේඛන ආරක්ෂා කර තබා ගැනීම හා අනවශ්‍ය ලේඛන විනාශ කිරීම පිළිබඳ කටයුතු කාර්යක්ෂම අන්දමින් ඉටුවන බවට වග බලා ගැනීම දෙපාර්තමේන්තුවේ කාර්යාල පරිපාලන නිලධාරී වෙත පැවරී ඇති වගකීමකි.